ගස්න අඩුවට සිග්නල් අවු වෙලා ෆෝන් එකට සිග්නල් අවු වෙලා වෙඩිච්චක් කියලා කියනවා මිනිහා මේ පොඩ්ඩක් එළියට යන්න කියලා සෙට් උනේ පොඩි වැස්සක් යන්න ගත්තා ඒ දුන්නකුත් පායලා තියෙනවා ලස්සනට පොඩි මල් වැස්සක් යන්නේ මේ වගේ ඒවත් තියෙනවා පොඩි වැස්සකුත් යනවා Soalnya lagi, ayo. අයික්කයක් යන්න කියලා බැලුවේ. අයික්ක නෙමෙයි නිකන් පොඩ්ඩක්. රීඩ් පොඩ්ඩක් යන්න බැලුවේ. ඊයේ ගියා අන්න අතට. මෙතනින් මෙතනින් උඩට කන්දේ ගියා. කන්දේ ගියේ සෑහෙන දුරට ගියා. දැන් යනවා අන්නර පැත්තේ පාරෙන් අයිනෙන් යනවා මේ පාර දිගට ගලගම පාර කියලා කියන්නේ මේකට ඊට පස්සේ මේක පොඩ්ඩක් නිකන් තියෙනවා වව් කැලයක් මම කල්ලොත් වීඩියෝ එකක් කරා මේකේ නිකන් අද පයින් පොඩ්ඩක් යන්න කියලා බැලුවේ පාර ටික සවුත් වෙලා තියෙන්නේ මෙතනින් එහාට මේ කැලේ හරිය තමයි තියෙන්නේ. කැලේ කියන්නේ මේක වවපු කැලයක්. මේක තියෙන්නේ මේ ටර්පන්ටයින් ගස් තියෙන්නේ. සමනල ස්වභාවික රක්ෂිත භූමිය ශ්‍රීපාද අභය භූමිය. සීමාව ශ්‍රීපාද රක්ෂිතයට වෙන්න ඇති. අයිති වෙන්නේ මේ බලංගොඩ ගලගම පාර මේකෙන් හිතන යන්න පුළුවන් මේ යාළුවා කියපු විදියට බෙලිහුල්ල ඔය පැත්තට ඒ කියන්නේ මේ බෙලිහුල්ල ඔය පැත්තෙන් මේන් රෝඩ් එකට යන්න පුළුවන් ෂෝට් කට් එකක් මේක කියලා තමයි කිව්වේ ඉතින් යන්න මේ ගස් සෑහෙන උස ගස් මේ වගේම ගස් තමයි තිබුණේ අතන ඉස්සරහා යාළුවා ගෙදර ඉස්සරහා ඒව තමයි දැන් අර කපලා සීඩ් බාර කොට කරන්නේ පාරට ගිහින් හොඳ කරලයක් නැද්ද රක්ෂිතයෝ ශ්‍රීපාද ශක්තියටයි ඒක සම්දියෙන් පස්සේ පුස්තක කරගෙන ගියා දුරක් කී දන්නේ දැන් ඉන්නේ ටිකක් දුර ඇවිල්ලා තනිකර පාර තියෙන්නේ කැලේ මැද්දෙන්මයි දැන් මොකද කියන්න පුළුවන් මේ පාර නිස්කලංකතා හරි නිස්කලංකයි ඒ සීතලත් එක්ක පොඩ්ඩ අපි දෙන්න ඉස්සරහට යනවා අපි අර ගිය පාර ගිය තැනට ගියන්න මම පිටිපස්සේ කවුද වෙනවා අරවල් එතනින් එහාට පල්ලෙහාට යන්න
එතනුත් මේ පාරක් තියෙනවා. කවුද දන්නේ නැහැ. කැලේට තියෙන්නේ. පාරක් නෙමෙයි මල්ලි එතනින් ඉවරයි. එතනින් ඉවරයි ඒ පාරක් නෙමෙයි තියෙන්නේ. පහළට තමයි පාර තියෙන්නේ. යාළුවා ගිහිල්ලා කෙලින්ම මාව දාලා යාළුවට සිග්නල් අහුවෙලා ෆෝන් එකට සිග්නල් අහුවෙලා අපි හිටපු ගෙදරට අපේ යාළුවේ ගෙදරට සිග්නල් නැහැ. එක තැනකට තියෙන පොඩ්ඩක් ලාවට කොහෙටවත් නැහැ. දැන් සිග්නල් අහුවෙලා ගෙදරට කොල්ලයක් දෙනවා. ඉතින් පොඩි වතුර පාරක් යන සද්දය ඇහෙනවා. අස්සෙන් යන්නේ මම හිතන්නේ බහැලා මෙතන තියෙන පොඩියට එකක් යනවා. අස්සෙන් එන්නේ. මෙතන මේ පයින්ස් ප්ලස් වලින් මේ අද ඊයෝ ටිච් එක. ආර අපි ඊයේ අපි බැලුවේ නම් පොඩි නෑ වතුරේ දාලා බලලා තිබ්බ මේ වතුරක් තිබුණා. වතුරක් තිබ්බනේ දාලා තියන්නේ. යාළුවා කිව්වනේ මේක වැඩි 10 15ක් කියන්න ඕනේ. රයිට් ඒක. මේ කැලේ මේක ඇතුලේ මම දන්නේ නැහැ ප්ලේස් එක අර යාළුවගේ අම්මා කිව්වා ඉස්සරේ ඉඳලා තියෙනවා මේ හාමුදුරු කෙනෙක්. කැලේ ඇතුලේ ගල් ගුහාවක තමා හිටිය කියලා කියන්නේ මේ එතන මේ පස්සේ ෆොරස්ට් එකෙන් ඇවිල්ලා එයාලා අයින් කරලා තියෙනවා. එයාලා නෙමෙයි එයා අයින් කරලා තියෙනවා. දැන් නම් නැහැලු. ඕස්ට්‍රේලියන් හාමුදුරු කෙනෙක්. ඕස්ට්‍රේලියාවේ ඕස්ට්‍රේලියන් ජාතිකයෙක්. මේ මහාන වෙලා තමා ඉඳලා තියෙන්නේ පිණ්ඩපාත ඇවිල්ලා තිනවා ගෙවල් වලට. ඇවිල්ලා හැමදාම උදේට ඇවිල්ලා කෑම අරගෙන යනවලු. කියලා තමයි කිව්වේ. මෙතනින් එහාට පයින්ස් නැහැ. ඊට පස්සේ තියෙන්නේ නිකන් කැලයක් තියෙන්නේ. කැලේ නිකන් කියන්නේ එක එක ගස් වර්ග තියෙන්නේ. පයින්ස් ටර්පන්ටයින් ඔක්කොම ඉවරයි. දැන් ආයේ තියෙනවා තනිකර කැලේ ඔරිජිනල් කැලේ. මගේ වීඩියෝ දිගට බැලුවා නම් ඔයාලට මතක ඇති මේ තැන
දැන් නම් වතුර ටිකක් අඩුයි. කලින් මෙතනින් වතුර ගියා. බැහැලා මම මුණත් පොඩ්ඩක් හොදන් ගියා. යනවා ගමේ අය එහා පැත්තේ ගමේද මේ පැත්තේ ගමේද නම් දන්නේ නැහැ. දෙගොල්ලෝ ඒක මේ කැලෙන් තමයි වෙන් වෙලා තියෙන්නේ. ගම් දෙකක් තියෙන්නේ. කට්ටියම සෙට් වුණා. කෙලින්ම දෙන්නගෙම රංචුවක් එල්ලුණා. හලලා බොහොම අමාරුවෙන් හලාගත්තේ. ඉතින් එහාට ආයි ෆයිනස් ඔයාලා කලින් වීඩියෝ එකේ දකින්න ඇති මේ හරියට ආවා. පයින් එදා බයික් එකේ දැන් වැටිච්චක් කියලා කියනවා. මිනිහා දන්නෙත් නෑ, බැලුවෙත් නෑ, කොහොමද දන්නේ නෑ, ගාගින් වැටුණත් දන්නෙත් නෑ. දැන් වැට විශ්වාස කරන්නේ නොකයි තත්ත්වේ. මිනිහගේ ඩරන් දෙපළ කියන්නේ අපේ මිනිස්සුන්ගේ හැදියාව ඔරිජිනල් ශ්‍රී ලාංකික කම. මෙච්චර ලස්සන පාරක අසික්කිත වැඩ කරන්න එපා. තියෙනවා පොඩි වතුර පාරක්. ඉස්සෙල්ලා වතුර පාර රිංගල තමයි පවුල් පිටින් එල්ලුනේ කකුලේ. මල්ලි කියනවා දැන් නම් යන්න බෑ කියලා. දැන් නම් ওই පැත්තට යන්න බෑ, වතුරක් නැහැ. මෙතනින් මෙහි අර ගමේ කෙනෙක් ගියා දෙමළයි ඉන්නේ වැඩිපුර යන්නේ. මෙතන එහා පැත්තේ ගමේ අය වෙන්නේ නැති. බයිසිකලයක ගියේ. බයිසිකලේ පොඩි සෙටප් එකක් එහෙම හයි කරගෙන පොඩි සින්දුවක් දාගෙන කරගෙන යන්නේ යාලා. මේ වැඩි වාහන යන්නේ නැහැ. තවටියක් ඉස්සරහට මම ඊයේ පාර ඇවිල්ලා ඊයේ මෙතනින් මේ පොඩ්ඩක් ඉස්සරහින් තියෙනවා පොඩි තැනකට. එතනින් එහාට අපි ගියේ නැහැ. ඉතින් එහාට යන්න තියෙන්නේ ගමට. ඉතින් අපි කතා කරලා ආපහු ගෙදර ගියා.
බලමු මේ වගේම දුරක් තියෙනවලු එතන ඉඳලා ගමට යන්න. කැලේ මැද්දෙන් තමයි ඉතින් යන්න ඕනේ මිනිස්සු මේ දුර පාස් කරගෙන යනවා. ගම අතර ගම් දෙක අතර දෙපැත්තට කොහෙලවත් යනවා. sunlight at the podcast. අපිට අලුවටින ලොරියක් හම්බුණා ආපහු ගමන වෙන්න. අනිත් පැත්තට වෙන්න මේ ලොරිය නැගලා යනවා. යාළුවා ඉස්සරහින් වාඩි වුණා. මම පිටිපස්සේ ගෙනියන්න යන ගෝඩි දලු කිව්වේ තේ දලු. ඒක යන්නේ මේ මෙතෙන්ට කන් ආවේ. අපිට පොඩි ලිෆ්ට් එකක් හම්බුණා. වාහනයක නැගලා ආවා. මම ඔයාට මේ කියන්න ගත්තා වයිට්යක් ගහගන්න කියලා වාහනේ ඒක දාලා එහෙමද ඊට පස්සේ දැන් අපි ආව මගට අර දෙන්නෙක් ගියා පයින් ඒ දෙන්න ගන්න තමයි වාහනේ ඇවිල්ලා තිබ්බේ ඒක නිසා යාව අපි බස්සලා ඉතින් එහාට ආයේ ගියා කොහෙද බෙලුවල්ලට ගියා අපි ඉතින් දැන් ඉතින් ටික පයින් යනවා. අපි ආව කිලෝමීටරයක් විතර ආවනේ. කිලෝමීටර වැඩි. ඔව් නේ. කිලෝමීටර එකමාරක් දෙකකට කිට්ටු වෙන්න ආව. ලොරියේ නෑ මං කියන්නේ ලොරියේ. ලොරියේ තාව කිලෝමීටරයක් විතර. කිලෝමීටරයක් විතර ආව ලොරියේ. ඔන්න අපි ගම්රට බලා යන්න පිටත් වුණා. තාම ඉන්නේ ඒ හරියම ඉන්නේ. දැන් ආයේ පහලට යනකොට ආයේ තියෙනවා ෆයිනස් කැලයක්. ෆයිනස් නෙමෙයිද? මොනවද මේවා? ටර්බන්ටයින්. පහලට ගිහිල්ලා යමු. ඔක්කොම ඉවර කරලා දැන් යනවා. ගම්රට බලා යන්න පිටත් වුණා. හරියට කියන්නේ පඹගොල්ලනේ. පඹගොල්ල හරහා තම පොඩි ගමක්. එතනින් තමයි අපි දැන් මේ යන්නේ. මාර තැන්නට ළඟා වෙන්න
Subscribe now and press the bell icon. Never miss an update.